මේක නෙමෙයි බා. මොන දේ කිව්වත් අද නම් අපිට පන්සල් යන ඉස්සගෙන මාරු දෙයක්. මේ ඔව් බා. මේ අවුරුද්දේ පළවෙනි මාසේ පළවෙනි පොයේ දවසේ ඔය වගේ දෙයක් හිතිච්ච එක පත්ත වටින දෙයක්. මට හිතෙනවා මේ අවුරුද්ද අපිට සිදු වෙයි කියලා. ඔබ තමා මේ ගත කරන කාලකන්ණි ජීවිතේ මට ඇති වෙලා තියෙන්නේ. මොන තරම් කාලකන්ණි ජීවිතේ අපේ ගෙදරම මහා පිටකෙක් ගන්න දාලා තියෙනවා. ඒත් අපේ දියත් එහෙම තමා බා. හැබැයි කොහොම වුණත් අලුත් අවුරුද්දේ මට හිතෙනවා අපේ අනාගතේ සුබම වෙයි කියලා. මොකද අලුත් අවුරුද්ද පටන් ගන්නදී අපි යන්නේ කොහෙද? පන්සලට. නැද්ද? ඒක ඇත්තද? මේ ඒක නෙමෙයි. අයියානේ. ඔය මොඩි පිට ඉක්මනට යනවනේ මේක නෙමෙයි. මල් ටිකක් කොහෙන්ද කරන්නේ? පන්සල ගාව තියෙනවනේ. කාමාර එකකින් කඩා ගමු මේ. අපන් සුපර් සූට් ගෙනාවද? පින් කරේට ගන්න. මං ගාව තිබ්බා. ඒකේ වල බෑ කරේ. අම්මඩ ජීවිත කොහෙද යන්නේ බා? අපි පන්සල් යනවා. මොනවා? උඹලා පන්සල් යනවා? පන්සල් යනවා. ඇයි බං නාවේ? අප පොයකනම් පැකට් 4-5ක් ගානේ අද පන්සල් යනවලු බා. ඒකයි බා ගිලා ගියේ අපි. නේ උඹලා ඕන තරම් hina ගෑල්ලකෝ. මේ අවුරුද්දේ සුපිරි වෙනසක් කරන්නේ නැහැ. බලපල්ලකෝ. දෙසැම්බර් වෙනකොට අපි දැන් ඉන්න විදිය බලා ගන්න පුළුවන්. මොනවද කියන්නේ? මේ ඔය බයිලා දාලා නැහැ. අපි මුන් දෙන්න ඔය බෝතලයක් තියෙනවා කියලා අරගෙන යන්න. ඌබන් සල්ලි ටික උත් මදි. පැකට් ටික ගන්න. යාමෝ බීම ගන්න. මෙහෙමදලා අපරාධේ වුණාට. කවන්නේ යමල්ලකෝ. ඇයි බං අපරාධේ? නෑ බම් මේ එක් ඕනේ නෑ බා. කියහම් බං කියහම්. මේ අපේ ලොකු මාමේ පුතා පෙරේද රටේ ඉඳන් ආවා. විස්කි බෝතලයක් අරගෙන ආවේ. අපි මේ බැලුවේ බල දෙන්නත් නෑනේ ඉතින් මේක බොන්න යන්නේ. ඒක යහ කමන්නේ. ටොප් බඩු බෑ. කමන්නේ. බල බංසල් යමල්ලකෝ. එහෙමනම් බොන්නාම් මේ නෑ කවදා පාරින්නේ? පන්සල් නම් කවද යන්න බැයිද බං? ඔබ කොතරම් යහමකට යන්න හැදුවත් මේ කුරිරු සමාජය විසින් ඔබට ඒ වෙනස ඇති කර ගන්නට ඉඩ දෙන්නේ නැති බව මතක තබා ගන්න.